नायकතුමා මේ ප්‍රදේශයේ වැඩිපුරම ඉන්නේ ගොවි ජනතාව. මේ ගොවි ජනතාවගේ වගාබිම් විශාල වශයෙන් විනාශ වෙලා තියෙනවා. ඒකට රජයෙන් මේ ලබා දෙන මුදල ප්‍රමාණවත් කියලා ඔබතුමා හිතනවාද මේ වගාබිම් ආරක්ෂා කරගන්න? රජයෙන් පහුගිය කන්නේ පොරොන්දු වෙච්ච පොහොර සහනාධාරයත් වෙලාවට ලැබුණේ නැහැ. ඉතින් එහෙම තියෙද්දි තමයි මේ ආපදාවට ලක් වුනේ. ඒ වගේම තමයි සාධාරණ මුදලක් ඒ ගොවි ජනතාවට ලබා දෙන්නේ. ඔබතුමා පාර්ලිමේන්තුවේ යෝජනා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවද ගොවි ජනතාවට කොච්චර මුදලක් ලබා දෙන්නවද කියලා? ඒ පිළිබඳව අපි අධ්‍යයනය කරනවා, ගෘහ සංවිධානයක සාකච්ඡා කරනවා. රජයෙන් තාම නිශ්චිත තීරණයක් නැහැ. මොකද එදා කියපු එක නෙමෙයි අද කියන්නේ. ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ කියපු එක නෙමෙයි දැන් කියන්නේ. ඒ කාරණා එක රජය කීයක් දෙනවද? ගණනය කරන්නේ කොහොමද? taxeru කරන්නේ කොහොමද කියන කාරණේ පිළිබඳව තාම නිශ්චිත නිගමනයක් නැහැ. මම හිතන්නේ අපි ආණ්ඩුව පළවෙනි දේ ඒක කරන්න ඕනේ. ඒ අනුව ගොවි ජනතාවට සාධාරණයක් කරන්න ඕනේ. මොකද එහෙම නැත්නම් පිටින් එළවලුයි පළතුරුයි හාලුයි කියනලා අන්න දුන්නා කියන න්‍යාය පත්‍රය ඇතුලේ ගොවියට සාධාරණයක් වෙන්නේ නැහැ. එහෙනම් ගොවි ජනතාවට සාධාරණයක් වෙන විදිහට මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙන්න ඕනේ.